ඔන්න ඉතින් අදත් ලස්සනම දවසක් වෙනුවෙන් මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දෙවියන් දෙමෙව්වේ මට රජවෙන්න හීනේ හිත පුරා දෙවියන් දෙමෙව්වේ මට Hi කොහොමද ඔයාලට good morning. ඉතින් අපි අද කනුම යන්න යන්නේ නාන්න. මේ ජපානට රස්නේ කාලේ යන්නේ. හරිම රස්නේ. හරිම අමාරුයි ඉතින් ඉන්න අපිට මේ කාලෙට ජපානයේ කොහොමද ජපාන අය ලංකාවේ වගේ අනිත් රටවල ඉතින් යනම් මේ නාන්න තියෙන ගඟවල වලට. ඉතින් අපිත් අද මෙහි තියෙනවා ලස්සන නාන ගඟක්. ඉතින් අපි අද යන්න හදන්නේ. මේ දවස් ටිකේම මහන්සිලා වැඩ කරපු නිසා එනර්ජි ඩ්‍රින්ක් එකක් බොන ගමන් අපේ මේ මුලින්ම ආවේ අපේ යාළුවෝ දෙන්නව අරගන්න. යාළුවනි මං තමයි මාෂි. යාළුවෝ දෙන්නවත් අරගෙන අපේ ලස්සන ගමන යන්න ඔන්න අපි දැන් ඉතින් පිටත් වෙලා මේ ඉන්නේ. මේ ගෙවෙන්නේ අපේ ජීවිතේ කාර්යබහුලම දවස් කිහිපයක් වුණත් මේ වගේ ලස්සන දවසුත් අපේ ජීවිතයට එකතු කරගන්න අපි දෙන්න කවදාවත් අමතක කරන්නේ නැහැ. මේ ලස්සන ගඟ තියෙන්නේ ජපානයේ තොචිගි කෙන් එකේ කනුම කියන පැත්තේ. වෙනද වගේ මදත් ඉතින් ඔයාලා වෙනුවෙන්ම මේ ලස්සන ගඟේ ලොකේෂන් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මං ඔයාලට දාලා තියන්නම්. ඔන්න ඉතින් දැන් අපි අනිත් යාළුවෝ දෙන්නත් ආවා. අපි හැමෝම දැන් එකතු වෙලා නාන වෙලාවට අපිට කන්න බොන්න ඕනි බඩු ගන්න සුපර් මාකට් එකට යනවා. අපි හැමෝම සුපර් මාකට් එක ඇතුළට ගිහිල්ලා මුලින්ම ඉතින් සුපර් මාකට් එක වටේ පොඩි රවුමක් ඇවිද්දා. ඊට පස්සේ ඉතින් අපි හැමෝම කැමති දේවල් බලලා ඕනි කරන හැමදේමත් අරගෙන ආපහු අපේ මේ ලස්සන ගමන යන්න පිටත් වුණා. ඇත්තටම මම මේ ගඟේ නාන්න යන්න හරිම කැමතියි. ඒකට හේතුව තමයි යන අතරමඟදී අපිට පේන්න තියෙන මේ ලස්සන කොළ පාටින් පීරිලා තියෙන අවට පරිසරය. මං හිතනවා ඉතින් ඔයාලත් මං වගේම මේ වගේ ලස්සන පරිසරයක ලස්සන දකින්න, ඒ ලස්සන විඳගන්න ගොඩාක් කැමති ඇති කියලා. ඉතින් ඔයාලම බලන්නකෝ මේ ලස්සන නිල් පාට අහස, කොළ පාට ලස්සන බිම හරියට මට දැනෙන්නේ මම නිකන් චිත්‍රයක් ඇතුලේ ගමන් කරනවා වගේ හැඟීමක්. ඉතින් ඔන්න අපි දැන් අපේ මේ ලස්සන ගමනේ ගමනාන්තයට ටිකෙන් ටික ලං වෙන ගමනුයි ඉන්නේ. යනකොට මෙතනට ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. මෙතනට නාන්න එන හැමෝම අනිවාර්යයෙන්ම බාබකියු දාන නම් ඉතින් අමතක කරන්නේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ ඉඳලා මෙතනට නාන්න එන හැමෝටම බාබකියු දාන එක ජපාන් රජය විසින් තහනම් කරලා තියෙන්නේ. එන සමහර අය බාබකියු දාලා ගඟ අපිරිසිදු කරන නිසා තමයි ඉතින් එහෙම තහනම් කරලා තියෙන්නේ. මේ තමයි අපේ ගමනේ මං ආසම වෙලාව. අපි හැමෝම ඉතින් තම තමන්ගේ හිතේ හැටියට විනෝද වෙන ගමනුයි මේ ඉන්නේ. ඇත්තටම හරිම සතුටු දවසක් මට නම් අද. අපේ යාළුවෙක් එයාගේ ඩ්‍රෝන් එක අරන් ඇවිත් තිබුණා. ඉතින් ඒකිනුත් අපි මෙතනදී ලස්සනම වීඩියෝ ක්ලිප් ටිකක් අරගත්තා.
අරන් කෑම බීමත් ඔක්කොම කාලා බීලා සින්දු කියලා ඇති වෙනකන් නටලා ඇත්තටම ඉතින් අපි එදා සුපිරිම ෆන් එකක් අරගත්තා. ඉතින් ඒ නිසා මං හිතනවා මේ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි කියලා. ඔන්න ඉතින් දැන් අපි හිතේ හැටියට විනෝද වෙලා මේ වැස්සත් අරගෙනම ආපහු ගෙදර යන්නයි හදන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලා බලන්න එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.